Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා ගොඩක් ආදරේ පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලද මම day vlog එකක් තමයි අරගෙන ආවේ. අද සෙනසුරාදා දවසක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු vlog එකට. ඉතින් මම vlog එක පටන් ගන්නෙම මගේ කාමරය ඇස් කරලා කාමරේ නම් එච්චරම වෙනසලා තිබ්බේ නැහැ. චුට්ටක් වෙනසලා තිබ්බා. ඉතින් මුලින්ම අපි කාමරය අස් කරගමු. මම සුපුරුදු පරිදි මගේ to-do list එක හදාගන්න තමයි යන්නේ. ඔන්න ඉතින් to-do list එක හදලා ඉවරයි. එහෙනම් අපි උදේ tea time එක ගමු. ඔන්න ඉතින් මම to-do list එකේ පළවෙනි වැඩේ හැටියට වැඩ කරන්න ගත්තා. ඉතින් මට maths class එකේ වැඩක් තමයි තිබුණේ. to-do list එක ටිකක් complete. ඊට පස්සේ මට තිබ්බේ ඉතිහාසයේ ක්ලාස් එකේ වැඩක්. ඉතින් අපි ඒකත් ඉක්මනට ඉවර කරමු. ඉතින් මගේ to-do list එකේ ඒ වැඩේ complete කරලා මගේ pencil cases දෙක තමයි හදාගෙන යන්නේ. මොකද ඒ ටික මට මේ දවස් ටිකේ මේ අස් කරන්න බැරි වුණා. ඉතින් මේ පොතේ නම ඔලිවර් ට්විස්ට්. මේක හරිම ලස්සන පොතක්. ඔයාලා තියෙන තැනකින් අරගෙන කියවන්න. කියවලා තියෙන නම් දන්නවා මේ පොත මාරම ලස්සනයි. ඒ කියන්නේ මේකේ පුංචි පිරිමි ළමයෙක් ගැන තමයි කියන්නේ. ඉතින් මම දැන් පන්ති යන ලෑස්ති වෙන තමයි හදන්නේ. ඔන්න ඉතින් මම පන්ති යනලා ආවා. ඔන්න ඉතින් මගේ යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් එයා යාළුවෙක් නෙමෙයි මගේ නෑද නංගි කෙනෙක්. ඉතින් අපි දෙන්න හිතුව කතා කර කර පොඩි ස්නැක් එකක් ගත්තා නම් හොඳයි කියලා. ඊට පස්සේ අපි පහන තියන්න ඕනේ හින්දා මල් කඩන්න ගත්තා. ඉතින් පස්සේ පුංචි වැහිකලුවක් තිබ්බා. හැබැයි හවස නම් ඇස්සේ නෑ. රෑ නම් ගොඩක් හයියෙන් ඇස්සා. ඊට පස්සේ අපි දෙන්න පොඩ්ඩක් සෙල්ලම් කරන්න ගත්තා. මම දැන් මගේ ක්ලාස් බෑග් එක අස් කරගෙන තමයි යන්නේ. දැන් මම වොෂ් එකක් දාන්නවා යන්නේ. මට කියන්න තුගානේ මෙයාගේ නම හසිනි. ඉතින් මෙයාද අපේ ගෙදරත් නවතින තමයි ආවේ. සෝ අපි දැන් හදන්නේ අඳස් කරන්න. ඊට පස්සේ මමයි හසිනි අපේ අම්මට උදව් වෙලා රෑ කෑම හදන්න. ඊට පස්සේ අපි ඩිනර් එකක් ගත්තා. ඉතින් මම එඩිට් කරන වෙලාව හසීමගේ එහා පැත්තේ ඉන්නේ. ඔන්න ඉතින් අද vlog එක ඉවරයි. Bye bye. Thanks for watching.